ආයුබෝවන් ශ්‍රී ලංකන් ඕෆන්ස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට ලැබෙන මුදල් වලින් කොච්චර ප්‍රමාණයක් ඔයාලා ඉතුරු කරනවද? කොටි දෙනෙක් මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි ඉතුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත් පහසුවෙන් මුදල් ඉතුරු කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඔයාලා ගොඩ දෙනෙක්ට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමය තමයි රැකියාවෙන් ලැබෙන මාසික පඩිය. මේ පඩිය ඔයා හරියට පාවිච්චි කළේ නැත්නම් ඔයාට කිසිම දවසක මුදල් ඉතුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් බලමු ඔයාලා මේ වැඩේ පටන් ගන්න ඕනේ කොහොමද කියලා. පළවෙනි එක ණයෙන් නිදහස් වෙන්න. ඔයාලට ඉතුරු කරන්න තියෙන ලොකුම බාධාව තමයි ණය වෙන එක. ඇත්තටම කිව්වොත් ණය ඔයාලගේ ආදායම හොරකම් කරනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඉක්මනින්ම ඔයාගේ ණය වලින් නිදහස් වෙන්න ඔයාට පුළුවන් ඔයාගේ මුදල් ඉතුරු කරගන්න. අංක 2 ඔයාගේ අතින් වෙන හැම වියදමක්ම ලකුණු කරන්න. ඔයාගේ බස් වියදම්, ෂැම්පු පැකට් වගේ පොඩි වියදම් වගේම ඔයා කොහේ හරි ගියොත් ඒ එන අතරමඟදී බොන බීම එකක් පවා ඒ හැම වියදමක්ම මේ ලකුණු කරන ලිස්ට් එකේ ලියා ගන්න ඕනේ. ඔයාලා මේක දිගටම කරන නිසා ඔයාලට පුළුවන් මේ සඳහා මොබයිල් ඇප් එකක්, පරණ ඩයරි එකක්, එහෙමත් නැත්නම් පොතක් පාවිච්චි කරන්න. අංක 3 ඔයාට අවශ්‍ය දේවල් ගන්න යද්දි ලිස්ට් එකක් ලියා ගන්න. ඔයා අවශ්‍ය දේවල් ගන්න එළියට යනවා නම් ඔයාට ගන්න ඕනේ හැම දෙයක්ම ලිස්ට් එකේ ලියන්න. ඒ වගේම ඔයාට අනවශ්‍ය කිසිම දෙයක් මේකේ නොලියා ඉන්නත් වග බලා ගන්න ඕන. මේ ලිස්ට් එකේ ලියපු නැති කිසිම දෙයක් ගන්න යන්නේ නැතුව ඉන්නත් ඕගොල්ලෝ වග බලා ගන්න ඕනේ. මොකද අපි මේ ලිස්ට් එකට ඇතුළත් කළේ අපිට අත්‍යවශ්‍යම දේවල් විතරයි. මේ විදිහට ඔයා ස්වයං පාලනයක් ඇති කරගන්න ඕනේ ඔයා වියදම් කරන්න යද්දී. අංක 4 වෙළඳ නාම වලින් මිදෙන්න. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා බ්‍රෑන්ඩ් නේම් එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ එන භාණ්ඩ මිලදී ගන්න. ඒත් ඔයා දන්නවද මේ වෙළඳ නාම යටතේ එන ගොඩක් නිෂ්පාදන වලට වඩා වෙළඳ නාමයක් නැති ඒ හා සමාන නිෂ්පාදන තියෙන ගොඩක් නිෂ්පාදන ඊට වඩා මිලෙන් අඩු බව. උදාහරණයක් විදිහට ඉතාමත් ප්‍රසිද්ධ වෙළඳ නාමයක් යටතේ එන සීනි කිලෝ එකක මිල සිල්ලර බඩු කඩේකින් ගන්න සීනි කිලෝ එකකට වඩා මිලෙන් වැඩි. මේක නිසා ඔයාට අවශ්‍ය දේවල් මිලදී ගනිද්දී ඔයා වෙළඳ නාම වලට මුල් තැන දෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් හොඳ මුදලක් ඉතුරු කරගන්න. අංක 5 පුළුවන් හැම වෙලාවකම මිල වට්ටම් සහිත දේවල් මිලට ගන්න උත්සාහ කරන්න. ඔයාලා දන්නවා ඔයාලට ගන්න ඕන උපකරණ ඇඳුම් වගේ දේවල් වලට උත්සව සමයේ ඉතා හොඳ වට්ටම් ලබා දෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වගේ දේවල් උත්සව සමයේ මිලදී ගන්න ඔයාලට පුළුවන් මුදල් ඉතුරු කරගන්න. අංක 6 ඔයාගේ ආහාර ගෙදරදීම හදා ගන්න. අද කාලේ රැකියා කරන ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ප්‍රධාන කෑම වේල් කඩෙන් මිලදී ගන්න. ඒ ගොඩක් දෙනෙක් අවධානය දෙන්නේ නැති කරුණක් තමයි කඩෙන් මිලදී ගන්න කෑම වේලකට වඩා අපිට ගෙදරදී මිලෙන් අඩු රසවත් ගුණවත් ඒ හා සමාන කෑම වේලක් හදාගන්න පුළුවන් කියන එක. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ඔයාගේ කෑම ගෙදරදීම හදාගන්න. අංක 7 මොබයිල් ෆෝන් එක අඩුම වියදමකින් පාවිච්චි කරන්න. ගොඩක් දෙනෙක්ට ලොකු බිලක් එන්න හේතුවක් තමයි මොබයිල් ඩේටා වලට ලොකු මුදලක් වැය වෙන එක. මේ වෙද්දි ගොඩක් දුරකථන සමාගම් ඔයාලට පහසු මිලට ඇක්ටිව් කරගන්න ගොඩක් සහනදායී ඩේටා පැකේජ් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මොබයිල් ඩේටා වැය වෙන ප්‍රමාණය බලලා ඊට අදාළ පැකේජයක් ඇක්ටිවේට් කරගන්න. ඒ වගේම තමයි ඔයා වැඩියෙන් දුරකථන ඇමතුම් ලබා ගන්න ජාල සඳහා වෙන වෙනම සිම්පත් ලබා ගන්න. උදාහරණයක් විදිහට ඩයලොග් අංකයකින් මොබිටෙල් අංකයකට ගන්න ඇමතුමට වඩා අඩු මුදලකින් ඩයලොග් අංකයකින් ඩයලොග් එකකට හෝ මොබිටෙල් අංකයකින් මොබිටෙල් අංකයකට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අංක 8 පාවිච්චි නොකරන වටිනා භාණ්ඩ මුදල් වලට හරවන්න.
ඔයාගේ ගෙදර වටිනා දේවල් කීයක් තියෙනවද කියලා දන්නවද? මේ දේවල් මුදල් වලට හරවන්න ඔයාලට පුළුවන්. හිතන්න ඔයා ළඟ තියෙනවා පාවිච්චි කරන්නේ නැති විදුලි උපකරණයක්. එහෙමත් නැත්නම් පාවිච්චි කරන්නේ නැති පරණ ලී අල්මාරියක්. එහෙමත් නැත්නම් දෙතුන් වතාවක් ඇඳපු වටිනා සාරියක්. ඔයාට පුළුවන් මේ දේවල් අවශ්‍ය කෙනෙකුට විකුණන්න. මේ විදිහට කරොත් ඔයාගේ අතට මුදලක් ලැබෙනවා වගේම ගෙදර ඉඩකඩ ඇහිරිලා තියෙනවා නම් ඒකත් මග අරව ගන්න පුළුවන්. පාවිච්චි නොකරන දේවල් ගැන විශේෂයෙන් කතා කරොත් ඒ දේවල් ගොඩක් දිරණකම්ම ඉන්නේ නැතුව පාවිච්චි කරන්නේ නැහැ කියලා අඳුරගත්ත පළවෙනි වතාවෙම විකුණලා දාන්න. නැත්නම් දිරන්න කිට්ටුව ඔයා ඒ දේවල් විකුණන්න බැලුවොත් ඉතාමත් අඩු මුදලකට තමයි ඔයාට ඒවා විකුණන්න වෙන්නේ. අංක 9 අත්‍යවශ්‍ය දෙයකට හැර ක්‍රෙඩිට් කාඩ් එහෙමත් නැත්නම් ණය කාඩ්ස් පාවිච්චි කරන්න එපා. අද කාලේ ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චියට. අතේ සල්ලි නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එක තියෙන හින්දා බය නැතුව හිතෙන දේ මිලදී ගන්නවා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල් එක ගෙවුවට පස්සේ තමයි මිනිස්සුන්ට හිතෙන්නේ සමහර දේවල් නොගෙන ඉන්න තිබුණා කියලා. ඒත් ඒ වෙද්දි පරක්කු ඇති. ක්‍රෙඩිට් කාඩ් එක ඔයාලට වාසි ලබා දෙන අවස්ථා තියෙනවා. හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙද්දී ලොකු වටිනාකමකින් යුත් භාණ්ඩයක් මිලදී ගද්දී ක්‍රෙඩිට් කාඩ් සඳහා වට්ටම් ලැබෙන අවස්ථා තියෙනවා. ඒත් ඔයාට ස්වයං පාලනයක් නැත්නම් අත්‍යවශ්‍ය දෙයට විතරක් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඔයා කවදාවත් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා. අංක 10 get togethers එහෙමත් නැත්නම් මිතුරු හමු සීමා කරන්න. මේ වෙද්දී තරුණ පරපුරේ ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා නිතරම මිතුරු හමු එහෙමත් නැත්නම් සාද පවත්වන්න. මේ මිතුරු හමුවකට ගොඩක් වෙලාවට වැඩි මුදලක් වියදම් වෙනවා. ඔයා සාමාන්‍ය ප්‍රමාණයේ පඩියක් ගන්න කෙනෙක් නම් ඔයාට මේ තත්ත්වය වැඩි කාලයක් දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් මේ මිතුරු හමුවලට සහභාගී වීම මාස කිහිපයකට වරක් සීමා කරන්න. ඔයාට තේරෙයි ඔයාගේ අතේ වැඩි මුදලක් රැඳෙනවා කියලා. අංක 11 මාසෙකට එක සතියක් අමතර වියදම් වලින් බැහැර වෙන්න. මේක කරන්න නම් ඔයා තුළ හොඳ විනයක් තියෙන්න ඕනේ. හැම මාසෙකටම එක සතියක් තෝරගන්න. ඒ සතියේ පළවෙනි දවසේම ඔයාටම නීතියක් දාගන්න සතිය පුරාම කිසිම අමතර වියදමක් කරන්නේ නැහැ කියලා. ඔයා මාස 2ක් මේක කරලා බැලුවොත් ඔයාගේ ඉතුරුම හැකියාව ගැන ඔයාටම පුදුම හිතේවි. අංක 12 හැම සතියකටම යන වියදම් ගණන් බලලා වෙන වෙනම වියදම් කරන්න. මේකෙදි ඔයා කරන්න ඕන ඒ සතියට යන වියදම් වෙන වෙනම ගණන් බලන එක. ඊට පස්සේ ඒ මුදල් වෙන වෙනම ලියුම් කවරවල දාගන්න. ඔයාලට මේ ලියුම් කවර පළවෙනි සතිය දෙවෙනි සතිය කියලා නම් කරගන්න පුළුවන්. හැම සතියකම සතිය පළවෙනි දවසේ ඒ සතියට අදාළ මුදල අරගෙන ඔයාගේ මුදල් පසුම්බියට දාගන්න. ඔයා ඒ සතිය වියදම් කරන්න ඕන ඒ මුදල විතරමයි. ඊට අමතරව රුපියලක්වත් වියදම් කරන්න එපා. මාසේ අන්තිමට බලන්න ඔයාට කොච්චර මුදලක් ඉතුරු වෙලාද කියලා. මේ ක්‍රම සියල්ලම සලකලා බැලුවහම ඔයාට පේනවා ඉතිරි කරන්න ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන්නේ වියදම් කරන්න හිතන ඔයාගේ හිත පාලනය කරගන්න එක කියලා. ඉතින් මේ සඳහන් කරපු ක්‍රම මගින් මාස 6ක් විතර ඔයා හොඳ උත්සාහයක් දැරුවොත් ඔයාටත් පුළුවන් හොඳ මුදලක් ඉතුරු කරගන්න. ඉතින් හැමදාම ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කරන වීඩියෝස් අරගෙන එන අපි අද ඔයාලට අරගෙන ආවේ මාසේ පඩිය ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව. මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ශ්‍රී ලංකන් ඕෆන්ස් අපිත් එක්ක රැඳිලා ඉන්න. අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තවත් වටින වීඩියෝ එකකින් හමු වෙමු.